අපිට දැන් මේ කලාපේ තත්ත්වය පිළිබඳව අපිට දැනගන්න පුළුවන් හොඳ අපේ කණ්ඩායමේ කීප දෙනෙක් සිටිනවා. ඉතින් ඊටම වැදගත් ආශයෙන් මේ ප්‍රවෘත්ති අංශය නියෝජනය කරමින් කටයුතු කළා අද බහරේනය මුල් කරගනිමින් කටයුතු කරන්නේ. ආශයෙන් අපි උත්සාහ කරා Zoom ඔස්සේ අපේ සංවාදයට යොමු කරගන්න. ආශයෙන් මම හිතනවා මේ වෙලාවේ අපිත් එක්ක ඔබ සම්බන්ධ වෙලා ඉන්නවා. ආශයෙන් මාව ඇහෙනවා ඇති. ඔව් අමරේ මට ඇහෙනවා. හරි. දැන් පහුගිය දවස් කීපෙම ඔබ විවිධ තොරතුරු ගෙනාවා මේ පවතින තත්ත්වය ගැන. දැන් අපිට අලුත්ම කාරණේ වාර්තා වෙන්නේ ඇත්තටම බහරේනය ගත්තත් ඇමරිකානු කඳවුරු සහ ඇමරිකානු සෙබළුන් රැඳී සිටින ස්ථාන තිබෙනවා. එතකොට දැන් නිවේදනය කළා තියෙනවා ඉරානය ඇමරිකානු පුරවැසියන් සහ හමුදාව විශේෂයෙන්ම රැඳී සිටින හෝටල් සහ ඒ ස්ථානත් ඉලක්ක වෙනවා. ඒ නිසා ඒ ප්‍රදේශ ඉවත් වෙන්න කියලා. දැන් ඇත්තටම දැන් මේ වෙනකොට තියෙන තත්ත්වය මොකද්ද? අමරශ්‍රී මම පැහැදිලි කිරීමක් කරන්නම්. ඉන්න අපිට පැහැදිලි කිරීමට හැකි කාරණා සහ නොහැකි කාරණා කිහිපයක් තිබුණා. එම සීමාව ඇතුළේ ඉඳගෙන මම පැහැදිලි කිරීමක් කරන්නම්. දැනට තිබෙන ඔබට පෙර අපිට වාර්තා වුණා මරණ බහරේනයෙන් විශේෂයෙන් මේ වෙන පිට මරණ 3ක් වාර්තා වෙනවා බහරේනයෙන්. ඒ වගේ තමයි මිසයිල් සංඛ්‍යාව ගත්තොත් මිසයිල් සහ ඩ්‍රෝන් සංඛ්‍යාව මේ වෙන පිට 500ක් වෙනවා. ඒ සියල්ල විනාශ කිරීමට මෙරට ආරක්ෂක කාර්යාලයට කියාව ලැබී තිබෙනවා. මෙහි තිබුණා වූ අධිතාක්ෂික උපකරණ භාවිත කරමින් ඔවුන් ඒ සියල්ල විනාශ කිරීමට අවශ්‍ය කරන කටයුතු සලසා දී තිබෙනවා. ඒක තමයි දැන් මේ එළඹෙන්නේ 30 වන දිනය. එහෙම නැත්නම් පැය 700කට අධික ප්‍රමාණයක් මේ වෙන විට මේ තත්ත්වය උද්ගත වී ගත වෙමින් තිබෙනවා. ඒ තාමත් ධර්ම තත්ත්වයක්. මොකද පැය 700ක් එහෙම නැත්නම් දින 30ක් තිස්සේ ජනතාව පිටාටපත් වී තිබෙනවා. මේ දැනට එළඹී ඇති තර්ජනාත්මක ස්වභාවය නිසාවෙන්. නමුත් රජයක් විදිහට ගත්තම බහරේනයේ රජය විසින් ජනතාවට අවශ්‍ය කරන සියලු පහසුකම් විශේෂයෙන් මූලික අවශ්‍යතාවයන් ටික ආහාර, ජලය, විදුලිය මේ දේවල් නිරන්තරයෙන් ලබා දීම සඳහා අවශ්‍ය කරන අඛණ්ඩව ලබා දීම සඳහා අවශ්‍ය කරන කටයුතු මේ වෙන විට සම්පාදනය කර තිබෙනවා. එය ඉතා විශේෂ තත්ත්වයක්. මොකද මෙවැනි තත්ත්වයක් හමුවේ එවැනි අවශ්‍ය දේවල් අඛණ්ඩව පවත්වාගෙන යාම තමයි රජයක මූලික වගකීම වී තිබෙන්නේ. පුරවැසියන්ට සහ ඒ වගේම මේ රටේ ජීවත් ජනතාවට එය ඒ ආකාරයෙන් පවත්වාගෙන යාම සඳහා ඔවුන් කටයුතු කරමින් තිබෙනවා. ඊට අමතරව විශේෂ කාරණේ තමයි මේ වෙන විට දින 30ක් වෙනවා. හෙට දිනේට දින 30ක් වෙනවා මෙරට ගුවන් තොටුපළ වසා දමන. ඊට මෙරට විතරක් නෙමෙයි ප්‍රාපීය බොහෝමයක් ගුවන් තොටුපළ මෙරට වසා දමන දෙන්නේ. විශේෂයෙන් ගත්තම බහරේනිය මේ වෙන විට දින 30ක් වෙනවා ගුවන් තොටුපළ වසා දමන. සෞදියේ දමන් නගරේ කරහා අවශ්‍ය කරන මගින්ට පමණක් යාමට සියලු කටයුතු සම්පාදනය කර තිබෙනවා මෙරට සමාගම් විසින්. එම ගුවන් සමාගම් විට ටික වේලාවකට පෙර නිවේදන නිකුත් කරා නවතම ස්ථාන කිහිපයක් හඳුන්වා තිබෙනවා. මුම්බයි, නයිරෝබි, කයිරෝ, ඒ වගේම චෙන්නයි, බැංකොක් සහ මැනිලා කියන අගනුවරවල් සඳහා ලබන මාසේ අප්‍රේල් මාසේ 30 වෙනිදා දක්වා කාල සීමාව වෙන තෙක් ඔවුන් දමාම් නගරය හරහා අවශ්‍ය නම් ජනතාවට යාමට අවශ්‍ය කරන කටයුතු සූදානම් කර තිබෙනවා. බහරේනය හරහා ඒ කියන්නේ බහරේන ගුවන්තොටුපළ සදම තිබෙන්නේ අපිට පුළුවන් සෞදියට යන්නට මාර්ගගත ක්‍රමය ඔස්සේ ඒ මාර්ගයන් ඔස්සේ ගොස් සෞදියට ගියන් පස්සේ අපිට පුළුවන් දමාම් නගරයට ගිහින් එතනින් ගුවන් ප්‍රවේශයන් ලබා ගන්නට මේ මම සඳහන් කරපු කයිරෝ ඒ වගේම චෙන්නයි, නයිරෝබි, ඒ වගේම මුම්බයි, ඒ වගේම මැනිලා කියන අගනුවරවල් සඳහා ඔවුන් ගුවන් ගමන් සේවාවන් ලබා දීමට මේ විට සූදානම් කර ඇති බව පිට ටික පෙර සඳහන් කර සිටියා. ඔබ ප්‍රශ්නයක් අහුවම මෙන්න විට පවතින තත්ත්වයේ පිළිබඳව ආරක්ෂිත තත්ත්වයක් පිළිබඳව ඔබ දන්නවා මීට දින කිහිපයකට පෙර සිටම සති කිහිපයකට පෙර සිටම සිවිල් ජනතාව රැඳී සිටි ස්ථාන කිහිපයකට ප්‍රහාර එල්ල වුණා. මේ වෙන විට බහරේනිය එක්සත් ජාතීන්ගේ මහලේකම් කාර්යාලය හරහා විශේෂ නිවේදනයක් නිකුත් කළ තිබෙනවා. ඔවුන් ලිපි කිහිපයක් යොමු කරා UN එක වෙත. එයින් ඔවුන් අදහස් කරේ මේ එල්ල වූ ප්‍රහාරයන් ක්ලේච්ඡ ලෙස හෙලා දකින්න බව. ඒ හෙලා දැකීමත් එක්ක අනෙකුත් සියලුම රටවල් ඔවුන් සමග එකට හිට ගන්නා බවත් එයින් සඳහන් වුණා. ඊට අවශ්‍ය කරනා වූ ප්‍රවේශය මූලික ප්‍රවේශය ලබා ගත්තේ බහරේනිය හරහා සියලුම රාජ්‍යයන් එකට එකතු වී සියලුම ගල්ෆ් කලාපයේ රටවල් එකට එකතු වී තමයි ඔවුන්ගේ එම නිවේදනය නිකුත් කරේ. නලතුරු අපිට වාර්තා වුණා එක්සත් ජාතීන්ගේ කාර්යාලය
වෙන විට එම තත්ත්වය හෙලා තිබෙන්නේ ජනතාවගේ ආරක්ෂාව තමයි මෙම විට ප්‍රමුඛම කාරණේ බවට පත් තිබෙන්නේ. අත්‍යවශ්‍ය කටයුත්තක් නොමැති නම් නිවෙස්පතින් පිටතට නොයන ලෙස මේ වෙන විට දැනුවත් කර තිබෙනවා. එය විශේෂ කාරණයක්. ඒ වගේම අපිට විශේෂ සඳහනක් කරන්න පුළුවන් කතාර් රාජ්‍යයේ පිළිබඳව ඔබ දන්නවා දැන් මේ වෙන විට කතාර් රාජ්‍යයේ හෙට දිනේ සිට 29 වෙනිදා සිට සාමාන්‍ය පරිදි පාසල් කටයුතු පවත්වාගෙන යාම සඳහා රජය නිල වශයෙන් නිවේදනය කර ඇති බවට මේ සඳහන් වෙනවා. ඒ වගේම පෞද්ගලික සහ රාජ්‍ය ආශිර්වාද සේවා කටයුතු ඊයේ දිනේ සුපුරුදු පරිදි ආරම්භ වුණා. ඩිපාර්ට්මන්ට් අනතුරුව ඒ වගේම ඇතැම් ප්‍රදේශ වලින් වාර්තා වෙනවා සාමාන්‍ය රට තත්ත්වය තීව්‍ර ආකාරයටම කටාර් රාජ්‍යයේ ප්‍රදේශයන් වල කටයුතු සිද්ධ වෙමින් ආකාරය. නමුත් දින 3ක පමණ කිසිදු විපරීත සත්‍යයක් වාර්තා බවට එරට සිටින මාගේ මිත්‍රයින් සහ වාර්තාකරුවන් තරමට දැනගන්න ලැබුණා. වාර්තා වුණ නැමැති බව. නමුත් අද අලුයම යලිත් පිපිරුම් සත්‍යයක් ඒ කියන්නේ කුඩුගුරුදී විනාශ කර දැමූ මිසයිල් හෝ ඩ්‍රෝන් ප්‍රහාර අපුවේ ඇසුණු සත්‍යයක් පිළිබඳව අපට වාර්තා වුණා. ඒ වගේම පහරේ පෙරට විශේෂ ආර්ථික සිනාල වෙනස් දෙන්නේ අදාළව පහත් කයත් අතර අක්සිමාරු. අශෙන් මම හිතන්නේ ඔබට මාව ඇහෙනවා. දැන් ඔබ මේ යුද්ධය ආරම්භ වෙච්ච වෙලාවෙ ඉඳලා රැඳිලා ඉන්න නිසා දැන් මේ ප්‍රහාරවල ඉරානයේ පාර්ශවයෙන් එල්ලවන ප්‍රහාරවල අඩුවක්ද තියෙන්නේ නැත්නම් මොකද්ද තත්ත්වය? දැනට මේ ගත වුණු දින කිහිප කාලේ අපිට අඩුවක් කියලා දෙයක් දකින්න ලැබෙන්නේ නැහැ. ඒ අපිට එහෙම නිර්වචනය කිරීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. මොකද මිසයිලයක් හෝ ඩ්‍රෝන් යානාවක් යම් කිසි රටක් වෙත එල්ලෙනවා කියලා කියන්නේ ඒ අනුතුරුදායක තත්ත්වයක්. මෙරට ආරක්ෂකාංශය නිරන්තරයෙන් සඳහන් කරන්නේ ඒ අනුතුරුදායක තත්ත්වයක්. ඒ වගේම ඔවුන් ආරක්ෂිත සීනු නාද කිරීමක් මේ වෙන විට සිද්ධ කරන්නේ එය අතිශයින්ම භයානක තත්ත්වයක් පමණක් නම් පමණයි. උල් අවදීදී අපිට දකින්න ලැබුණා අපගේ ගුවන් අවකාශයේ පහුතරමින් යන මිසයිල් හෝ ඩ්‍රෝන් යාන හෝ උන්ට ඔවුන්ට හැකිවුණොත් ඒ පිළිබඳව හඳුනා ගැනීමට ඔවුන් මේ අවස්ථාවේදී ආරක්ෂිත සීනු නාද කිරීම සිද්ධ කරා. නමුත් දැන් මේ වෙන විට ඔවුන් කෙමින් අතිශය භයානක තත්ත්වයක් නැත්නම් පමණයි ඔවුන් එම තත්ත්වය ප්‍රකාශයට පත් කරන්නේ සීනු නාද කිරීමක් සිද්ධ කරන්නේ. විවිධ තත්ත්වයක් නැත්නම් ඉන් අදපස්වන්නේ නැහැ. ආරක්ෂිත තත්ත්වයක් එමත් නැත්නම් අනාරක්ෂිත තත්ත්වයේ පහව ගොස් ඇති බව ඉන් අදහස් නැහැ. තිබුණු තත්ත්වයට වඩා යම් කිසි අඩුවක් කියන නිර්වචනය අපිට කිරීමට හැකියාවක් නැහැ. තවමත් තිබෙනා වූ තත්ත්වයේ ආකාරයෙන් තමයි තිබෙන්නේ. නමුත් ආරක්ෂිත තත්ත්වවල මැදිහත් වීම අතිශය වැදගත්. රජයේ මැදිහත් වීම අතිශය වැදගත්. ඔවුන් පැයකට පුරා කරන කාර්ය අතිශය වැදගත්. ඒ නිසා වෙන ජනතාව ශක්තිය නැතිව තමයි ශක්තිය සීමාස්මයි ආකාරය. ඔබ සඳහන් කළා දැන් මේ අතරම හොඳ ආරක්ෂාවක් සපයන්න රාජ්‍යය කටයුතු කරලා තියෙනවා කියලා බාරේනේ. දැන් මේ වෙනකොට මේ පාසල් ඇතුළු පොදු කටයුතු යම් ප්‍රමාණයකට තවමත් යථාර්ථයට පත් වෙලා නැද්ද? මොකද්ද තත්ත්වය? ඔව් පාසල් කටයුතු පිළිබඳව ගත්තාම මේ වෙන විට තමයි පාසල් කටයුතු සිද්ධ වන්නේ. තවම පාසල් කටයුතු කිරීමක් සම්බන්ධයෙන් සඳහන් වන්නේ නැහැ. පොදු ප්‍රවාහනයක් ගත්තාම සාමාන්‍ය පරිસ્થිති වෙනවා. ජනතාවට අවශ්‍ය කරන සේවා බලන්න සිද්ධ වෙනවා. ඒ වගේම පොඩිනම් තමන්ගේ එදිනෙදා කටයුතු ක්‍රියාකාරී සිද්ධ කරන ආකාරය දකින්න ලැබෙනවා. ඒ කියන්නේ තත්ත්වයේ කෙසේ වුවත් ඔවුන් තමන්ගේ ආරක්ෂිත ක්‍රියාමාර්ගයන් ගැනීම දකින්න ලැබෙන්නේ බොහෝ වෙලාවලට ආරක්ෂිත සීනු නාද කිරීමෙන් අනතුරුව තමයි ඔවුන් ආරක්ෂිත ස්ථාන වලට යොමු වෙලා තමන්ගේ ආරක්ෂාව සපයා ගැනීම සඳහා කටයුතු කරන්නේ. ඒ වගේම මම කරුණු සඳහන් කළ ජලය, විදුලිය මේ කාරණා ටික අතිශය වැදගත්. ඒ වගේම ආහාර අතිශය වැදගත්. විශේෂ දෙරට තිබෙනා සුපිරි දෙන්න සංකීර්ණ ඔස්සේ ඔවුන් ඉන්දියාවේ වගේ අනෙකුත් රටවල් හරහා අපි වෙන විගත අවශ්‍ය කරනා වූ ආහාර ද්‍රව්‍ය මෙරට රැගෙන සඳහා කටයුතු කරනවා. විශේෂයෙන්ම ඔබ දන්නවා දැන් ඉන්දියානු ජාතිකයේ පිරිසක් මෙරටින් විගත කොස් තිබෙනවා. හැබැයි එම සංඛ්‍යාවක් විදියට ගත්තාම 1517 ප්‍රමාණයක් වෙනවා. නමුත් ඔවුන් බොහෝ දෙනා සඳහන් කරන ආකාරයට ඔවුන් මෙරටින් පිටව යන්නේ යම්කිසි කලබලකාරී තත්ත්වයක් සමගින් අවනපොතේ මට හමුවන බොහෝ දිනකින් දැනගන්න ලැබුණේ. ඔවුන් සමග මට සාකච්ඡාවක් සහභාගී වෙලා ඉඳලා මොකද බොහෝ දෙනා මේ රටට සවිසම්රන් සංචාරක සඳහා පිළිසෙච්චිය අපි අත්‍යවශ්‍ය කටයුතු විශේෂ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ තිබෙන කුත්තිරේ සිට එවැනි කුත්තිරේ තමයි පුදනා
හදිසි මෙරට පිටත යාම අවශ්‍ය පමණයි සෞදි අරාබියේ කරහා ගුවන් ප්‍රවේශම් ලබා ගන්න උපිට වෙන්නේ ඊ හැරෙන්න අනිකුත් උපදෙනා තවමත් එකට එකතු වී හැමෝම එක වගේ මේ රටපත්යේ තියෙනව තත්ත්වයේ පිළිබඳව මුලදීම අවශ්‍ය කරන කටයුතු තමගේ මානසික වේසා දෙකක් කරන වලදී තවමත් රැලිසිතව තමයි මට වාර්තා කරන්න. දැන් ඇතරම මේ ඔබ සිටින රටේ බහරේනේ ශ්‍රී ලාංකිකයින් කොච්චර විතර පිරිසක් ඉන්නවද? ඒ වගේම දැනට මොකද්ද තියෙන තත්ත්වය? සංඛ්‍යාවක් විතර ගත්තා ශ්‍රී ලාංකිකයන් 8000කට බහරේන් වාචේ දැනට තහවුරු කරන්න පුළුවන් එකම දේ ශ්‍රී ලාංකිකයන් කිසිම කෙනෙකුට මෙතෙක් හානියක් සිදු වී නැහැ. කිසිදු හානියක් මේ අධික තත්ත්වයක් සමග සිදු වී නැහැ. සහ මෙරට තානාපති කාර්යාලය කරහා අත්‍යවශ්‍ය කටයුතු තිබෙනවා. අත්‍යවශ්‍ය දේක් තිබෙනවා. අත්‍යවශ්‍ය කාරණාවක් තිබෙනවා නම් ඔබ සම්බන්ධ කරගෙන සදා මේ විශේෂ දුරකථන අංක හඳුන්වා දී තිබෙනවා. ඔබට හැකියාවක් තිබෙනවා තානාපති කාර්යාලය කරහා අවශ්‍ය කරන හොඳයි දැනට අපිට ඔබ ලබා දෙන තොරතුරු අනුව පේන්නේ ශ්‍රී ලාංකිකයින් ආරක්ෂිතව සිටිනවා. ඒ වගේම එරට රජය බහරේනේ රජය සම්පූර්ණ ආරක්ෂාව රටේ ජනතාවගේ තහවුරු කරලා තිබෙනවා කියන කාරණේ. සාමාන්‍යයෙන් ශ්‍රී ලාංකිකයින් හරි කැමති ඇතරම මේ යුද්ධයේ තිබෙන තත්ත්වයක් එක්ක දැන් ඇතරම මේ බහරේනේ පුරවැසියන් මේ සම්බන්ධයෙන් කතා කරද්දී ඔවුන් දක්වන අදහස ගැන දැනගන්න. මොකද්ද ඔවුන් ඇතරම යුද්ධය ගැන දක්වන අදහස? රාජ්‍යයේ විශේෂයෙන් සහ පරිදි විදිහට තමයි අතුරු සියලුම ගල්කලාපේ රටවල් වලින් පාපිරුණ එකට එකතු වී ප්‍රියත් නගරයේදී සාකච්ඡාවක් කරත්වා. ඒ සාකච්ඡාවේදී ඔවුන් එළඹුණු තීරණ වලට අනුව තමයි මේ වෙන විට එක්සත් ජාතීන්ගේ කාර්යාලය හරහා මේ එල්ලෙමින් ඇති ප්‍රහාර විශේෂයෙන් සිදු ජනතාව උදක් කරගනිමින් ඇති ප්‍රහාර පිටපත බ්ලේඩ්ජක්වේ කියලා රකින්න කවදාවත් එබැවින් ඉදිරියට කිසිම ඒ ආසපාර සත්‍යමයි මේ වෙන විට බහරේ ප්‍රොෆෙසියන් තරකට දෙන්නේ ඔක්තාම දැඩි පිළිතුරු මේ ප්‍රහාරයන් එලා දකින්නවා. ඒ වගේ විශේෂයෙන් අපගේ සිවිල් ජනතාවට එල්ලවන ප්‍රහාරයන් පිළිබඳව උද්ද තිබෙන්නේ එවැනි තත්ත්වයක්. මේ වෙන විට එක් පුරවැසියෙකුගේ ජීවිතයේ අහිමි වුණා මේ එල්ල වූ ප්‍රහාර හමුවේ. ඒ ඇතෙම සුන්බුන් වැටීම නිසා ඇති වූ තුවාල හේතුවෙන් තමයි පුද්ගලයා බිහි ගිය බවට අපිට වාර්තා වුණේ. ඔවුන් කලකිරීමේ එවැනි තත්ත්වයක් ඔවුන් සඳහන් කරන්නේ මේ ප්‍රහාරයන් සියල්ල ඉතාම දැඩි ලෙස පිළිකුලින් දෙලා දකින්න බව. හොඳයි. අපි ඔබට ස්තුතිවන්ත වෙනවා මේ සම්බන්ධ වීම පිළිබඳව. ඒ වගේම විටින් විට අපි බලාපොරොත්තු වෙනවා ඔබ ගින් තොරතුරු ලබා ගන්න. ඒ වගේම අපි ආරක්ෂිතව කටයුතු කරන්න ඔබට හැකි වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි හෂෙන් අදහස් ගෙනාවට.